mình mong rằng bạn bè sẽ hỗ trợ cho mình. Ok. Dạ. Ngoài vấn đề anh tác ý thêm một vài ý kiến nữa đi để mình có thể mình nói cho nó phù hợp luôn. Dạ. Ok. Thì em cho biết là you have to go there, that side. Okay. That side, please. thì ra mấy anh đi qua đi lên cái máy này để vậy hơi phản cảm tại vì cái này hơi Okay, local okay. news của người ta. Ok. Cái này Đây là mà đài truyền hình của người ta lại mới mấy anh YouTube đứng xa xa ra không nha. Đây là đài truyền hình của You can go for the recording, huh? Yeah. Yeah, they can go recording. Okay. You have to be here. Ok. You have to be here. Ok. Yeah. Yes. Yes. Thank you. Okay. Để sao vậy? Phải Okay, look for email. Another question, kita? Apa yang perlu sinyal ke kantor yang mungkin itu sampai di sini dulu. Apa perlu sinyal? Sudah dewasa, tapi සංචාරක පිරිසක් ඇවිල්ලා ඉන්නවා දීප පිරිසක් ඉන්නවා වියට්නාම් එකේ. ඒ සම්බන්ධයෙන් යම්කිසි වැඩිසාරකයක් ලැබුණා යම්කිසි ඩිස්ක්‍රිමිනේෂන් එකක් නිසා ඒක නිසා අපි ආමතුරු කෙනෙක් දීපක් කරයි. පාදචාරිකාවෙන් වැඩම කරවලා නවාතැන්ගෙන මේ ප්‍රදේශවල අසරණ දුප්පත් පිරිස් වෙත උපකාර කිරීම ආදී සිදු කරලා තියෙන විශාල වශයෙන් ඒ ස්වාමීන් වහන්සේලා දැසන පමණක් ගන්න වන්දන පහෝදා දැසන විතරක් දවසක රැඳී සිටිනවා ජලය පමණයි වන්දන්නේ සිදු ආහාරයක් අනුභව කරන්නේ නැහැ. එතකොට දුකාංගධාරී පිළිවෙත් පුරමින් ගමනක තමයි යෙදලා ඉන්නේ පාදචාරිකාවේ පාවහන්වත් පළ දෙන්නේ නැතුව. එතකොට ගුවන් තොටුපොළේ ඉඳලා උඩුගම්පල නයිවල ඊපසු දියුණුපිටිය බලගල්ල පිරිවෙනේ නවාතැන්ගෙන රැඳී සිට 14 වෙනිදා උදෑසන අවුරුද්ද දවසේ මීරිගම මුගුරුගම්පල අම්බරුක්කාරාම අප විහාරස්ථානයේ පාදචාරිකාවෙන් පැමිණිලා අපේ විහාරස්ථානයේ නවාතැන් ගත්තා. අපේ දායක පින්වත්තුන් සහ මම බොහොම හොඳින් උදව් උපකාර කළා ඉතින්සට අපිට පෙනෙන විදිහට බොහොම අහිංසකව සහ වගකීම් සහගතව බොහොම විනයවත්ව ධර්මදර විනයකාමීව කටයුතු කරන පිරිසක්. වියට්නාමය කියන්නේ හොඳ බෞද්ධ රටක්. අපේ රටට බොහොම සම්බන්ධ සහ කීර්තියක් තියෙන රටක්. අපි කල්පනා කළා වියට්නාමයේ ඉඳලා අපේ රටට ආපු ආගන්තුක පිරිස සහ විදේශීය පිරිසට අපි සලකන්න ඕන ජාත්‍යන්තර ගෞරවයක් අපේ රටට ලැබෙනවා. විදේශ විනිමයක් ලැබෙනවා. ඒ වගේම අපේ රටට ඇවිල්ලා ඒ වුණට හානියක් වුණොත් රටටම හොඳ නැති නිසා අපි බොහොම ගෞරවයෙන් අවශ්‍ය දානේ ආහාර පාන පිටත් වෙන දවසේ 15 වෙනිදා උදෑසන පිළිගන්නවා. එහෙත් වියට්නාමයේ පිටුන් වහන්සේ නමක් විසින් යම් අපේ රටේ ස්වාමින් වහන්සේ නමක් එක්ක ඇති කරගෙන තියෙන යම් කතිකාවතක් අනුව වැරදි තොරතුරක් සමාජගත කරලා උන්වහන්සේලාට සහාය ගිහි පිරිසට අතරමඟදී බොහෝ අනතුරු කරදර සිද්ධ වුණා. ඒ වගේම විහාරස්ථාන වලට ගැනීම ප්‍රතික්ෂේප කළා. ඒ අනුව අපි ස්වාමින් වහන්සේලා දෙනමක් මේ විහාරස්ථාන වල රැඳී සිටි නිසාත් විදේශිකයින් හැටියට ස්වාමින් වහන්සේලා සහ මේ ගිහි පිරිසට වෙන අනතුරු සහ කරදරේ නිසා විපත නිසා අපි මැදිහත් වුණා.
අපේ රටෙන් පිටත් වෙනකන් ගෞරවණීයව උදව් කරන්න. ඔවුන්ට ආදර්ශමත් උදව් කරන්න, කරුණාවෙන් මෛත්‍රියෙන් උදව් කරන්න. මොකද ඔවුන් ලංකාවේ භික්ෂුව පිළිබඳව සහ ලංකාවේ බෞද්ධයෝ පිළිබඳව ඇති කරගන්න වැරදි ආකල්පය තුළ ලෝකෙට සමාජයට වැරදි ආදර්ශයක් දුන්නොත් අපේ රටේ භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ දර්ශනයට හානියක්, ඒ වගේම ආරක්ෂක අංශවලට හානියක්. නාරම්මල ප්‍රදේශයේ අද දවසේ රැඳී සිටින්නේ ලී මෝල් එක. ඇත්තට භික්ෂුන් වහන්සේලා හැටියට මේ වගේ තැනක සිටිය යුතු නැහැ. විහාරස්ථාන ලංකාවේ 11000කට වැඩි ප්‍රමාණයක් තියෙද්දි භික්ෂුන් වහන්සේලාගේ නාමයෙන් මේ විදිහට කටයුතු කිරීම අපිට හානිදායක සහ ගෞරවයට කැළලක් නිසා අපි මැදිහත් වුණා ඔවුන්ට අනුරාධපුරයේ සහ යාපනයේ දක්වාම ගමන තුළදී මැදිහත් වෙලා සහයෝගය දෙන්න සුරක්ෂිතව විශේෂයෙන් ආරක්ෂක අංශය ඒ පිළිබඳ සොයා බලමින් විශේෂයෙන් ආරම්මල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු ප්‍රාදේශීය නිලධාරීන් මේ පිළිබඳව කාරුණිකව දැන් මේ මොහොතේදී කටයුතු කරනවා. ඒ නිසා මේ රටේ විදේශ සේවා අංශවල සියලු නිලධාරීන් සහ මාර්ගීය ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳ මේකත් වඩා අධ්‍යයනය කරලා මේ පිරිසට නීත්‍යානුකූලව වගකීම් සහගතව ඉදිරි කටයුතු කරගෙන යන්න අවශ්‍ය පසුබිම් සලසලා දෙන්න කියන එක තමයි ස්වාමින් වහන්සේලා හැටියට අපි ඉල්ලා සිටින්නේ. මොකද මේ පිරිස විශාල අනතුරක සහ කරදරයකට පත් වෙලා ඉන්න මේ මොහොතේදී එම නිසායි අපේ මේ ස්වාමින් වහන්සේත් මමත් අපේ මේ මහත්මත් අපේ දායක මහත්මයෙකුට හිතවත් මහත්මයෙකුට කතා කරලා ඔහුගේ නිවස මේ මොහොතේදී ලබා දීලා තිබෙනවා. ඒ සියලු දෙනාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ වෙනුවෙන් දක්වන්නා වූ කාරුණිකත්වය සහ අනුග්‍රහය වෙනුවෙන් හැම දෙනාටම අද දවසේ ඊයේ මේ පිරිස නාරම් දඹදෙනියේ වෙන්දේ සිටමක තමයි රැඳිලා සිටියේ විහාරස්ථානවල ප්‍රතික්ෂේප කළ නිසා ඊට පස්සේ ඔවුන් පාද යාත්‍රාවේ නාරම්මල ප්‍රදේශයට පැමිණෙනකොට රාත්‍රියේ වූ නිසා ඉන්නට තැනක් නැති නිසා තමයි අද මේ ලීමෝලේ ඊ රාත්‍රියේ මේ මොහොත වෙනකන් රැඳී ඉන්න තීරණය කරලා තියෙන්නේ. ඇත්තටම විහාරස්ථානවලට සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරී හාමුදුරුවෝ දැනුවත් කරලා තියෙන නිසා බාර ගන්න එපා කියන එකත් ඔවුන්ට උදව් කරන්න එපා කියන නිසා විහාරස්ථාන වලින් මේ පිරිස කෙරෙහි කාර්මිකත්වයක් නැහැ. ඔවුන් මේ විහාරස්ථානවල රැඳී සිටීමට දැන් අකමැත්ත ප්‍රකාශ කරනවා වගේම මෙවැනි ස්ථානවල රැඳී සිටින්න සිද්ධ වුණ තේ නිසා ඒ වගේම වීසා ගැටලුව සහ ආරක්ෂක අමාත්‍යාංශයෙන් මොන හෝ කාරණාවක් පිළිබඳ ඔවුන් පිළිබඳ විමර්ශනය කරන නිසා පොලිසිය මගින් ඔවුන් මේ ස්ථානයේ රැඳී සිටින්න ඉදිරියට ගමන් කරන්න එපා කියන එකත් දැනුවත් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ නීත්‍යානුකූලව වීසා පිළිබඳව තියෙන ගැටලුව නිසා වෙනත් කිසිදු ප්‍රශ්නයක් ආරක්ෂක අංශවලින් සහ නාරම්මල පොලිසියේ නිලධාරීතුමන්ලාගේ ස්ථානාධිපතිතුමා ඇතුළු කිසිදු නිලධාරියෙකුගෙන් බලපෑමක් කරදරයක් උපද්දරවයක් මේ කෙරෙහි නොමැති බවත් ඔවුන්ද මේ සඳහා ආශිර්වාද කරන බවත් අපිට සිහිපත් කළා. විශේෂයෙන් මේ නිලධාරීන්ට අපගේ ස්තුතිය ගෞරවය කෘතවේදීත්වය පිරිනමනවා. ජාතික මට්ටමින් කිසිදු කාර්යයකට සම්බන්ධ නැහැ. ග්‍රාමීය වශයෙන් ප්‍රාදේශීය වශයෙන් අපේ කටයුතු සාසනිකව ඉතාම හොඳින් සත්පුරුෂභාවයෙන් නිහඬව අවිහිංසාවාදීව කරගෙන යන ස්වාමීන් වහන්සේලා ඒ අතරේදී ඉදිරියට වෙන අනතුර නිසා තමයි දිගින් දිගටම අපි ඔවුන් සමග සම්බන්ධ වුණේ. විශේෂයෙන්ම වියට්නාම ජාතික ඒ කළමනාකරණයේ කටයුතු කරන ඔවුන්ගේම පිරිස දිගින් දිගට අපෙන් අන්තර්ජාල පහසුකම් තුළින් දුරකථන මගින් ඉල්ලා සිටිනවා අපිට උදව් කරන්න, ඉදිරියට යන්න අපහසුයි, මේ සම්බන්ධව කටයුතු කරන්න, දිගින් දිගට අපිට උදව් කරන්න කියන කාරණාව ඉල්ලා සිටිනවා. ඒ අනුව තමයි අපි ඔවුන්ට දිගින් දිගට මේ විදිහට උදව් කරන්න ගත්තේ. නමුත් මේ ගැටලුව රාජතාන්ත්‍රික මට්ටමින් සහ අන්තර්ජාතිකව අපේ රටට කැළලක් සහ ඒ වගේම මහා සංඝ රත්නයට සම්බුද්ධ ශාසනයට කැළලක් වෙන්න පුළුවන් තොරතුරු ලෝකේ පුරා යන්න පුළුවන්. ඒ නිසා වගකීම් ප්‍රාදේශීය මහා සංඝ රත්නයත් විශේෂ ආරක්ෂක අංශත් මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරනවා නම් හොඳයි කියලා අපි විශ්වාස කරනවා. මේ මොහොත වෙනකන්වත් කිසිදු වගකීම් ස්වාමීන් වහන්සේ නමක් මේ පිරිස කෙරෙහි අනුකම්පාවෙන් බුද්ධිමත් භාවයෙන් හොයා බලන්න කටයුතු කළේ නැහැ. ඒ නැති නිසාමයි අපේ රටේ ගෞරවයත් ශාසනික ගෞරවයත් භික්ෂුවගේ වගකීමත් තුළ අපි දෙනමත් අපේ තව මේ මහත්මයෙක් එකතු වෙලා භාෂා ආදී දේවල් වලදී ගැටලු තියෙන වුන් සමග අපිට sannivedanaya කරද්දී ඒ සියලු දේවල් විසඳාගෙන
දිගින් දිගට මැදිහත් වුණේ. කොහොම නමුත් කවුරු මොන ප්‍රතික්ෂේප කිරීම කළත් කුමන විවේචනය කළත් අපි ආරක්ෂක අංශයට සහයෝගය දෙනවා. අපගේ සියලු තොරතුරු විමර්ශනයට ලක් කරන්න අපි ඔවුන්ට රටේ මහා සංඝරත්නය හැටියට කාර්මිකව විශ්වාසයෙන් උදව් කරනවා. ඒ වගේම පුරවැසියන්ට උදව් කරනවා. ඔවුන් මේ රටේ පිටත් වෙනතුරු අපි වියට්නාම ජාතිකයින්ට දිගින් දිගටම සහයෝගය දීලා ඔවුන්ට තාම සුහදශීලීව විශ්වාසයෙන් අපේ යුතුයකම ඉටු කරනවා. ආගන්තුක සත්කාර වලට ඉතාම කැමැති පිරිසක් හැටියට ඔවුන් අපේ රටට ප්‍රශංසා කරනවා. ඒ වගේම අපේ රටේ මිනිස්සුන්ට ස්තුතිය පිරිනමනවා. ඒ අතරේ අපි ඔවුන්ට ඔවුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු කරන්න ඉදිරියටත් ක්‍රියා කරනවා කියලා සිහිපත් කරනවා. මගේ නම මැදපිටියේ ධම්මවිජය ආමුදුරුව මීරිගම මොගුරුගම්පල පන්සල මගේ විහාරස්ථානය. කාමරේ මේගොල්ලන්ගේ ග්ලෝබල් ග්‍රෑම් තියෙන්නේ. මට පෙන්නවා මේවා එක. ඒකට සෝට් අවුට් වෙන මේකේ බ්‍රීෆ් එකක් විනාඩියක් විතර මම So if you are ready, like I'll be giving like a briefing just to sort out the problem for your people over there. Because it has been spread. Which චතුරංග මේක ගොඩක් දුර ගිහිල්ලා මේගොල්ලෝ YouTube වල හරහා පොඩි briefing එකක් දාන්න ඉංග්‍රීසි වලින්. පොඩි එකක් දිග නැතුව පොඩි එකක් මේක අපි යථාර්ථයේ සම්මතයකට පත් කරලා තියෙන කියලා ඇතිනේ. හරි. Okay. Right. Count එකක් දෙන්න. Right. We are at like Naramvala, and today we have the walking monk, one of the renowned monk in the world. Like, and the objective of this monk is to find enlightenment, right? And he shows the path how to like manage your life in a simple manner. So there are like nearly 37 monks and some 10 other people. So they are like followers of the monk, which they have come from different countries like UK, USA, and Australia, and they are helping the monk and our Dhammakirti Thero and our Dhammavijaya Thero. They assisted me to give the cooperation in order to sort out this problem. The main problem was that they have come with the tourist visa. So according to the law and coordinates in our country, the tourist visa cannot they cannot have the walking and gathering, and they are not allowed to do that. So that case, that's why it has been it has been halted or stopped. But we have negotiated with them, and they are really friendly visas, and we would like to settle the situation with the police and the government. And thank you so much for your assistance. And the situation will be sorted out, and so this has been happened due to a miscommunication. So we are really we are really sorry about the miscommunication, but things will be fine thanks to our reverences, our police, and our politicians. So we'll sort out the problem, and they will have a safe passage until they leave the country, right? And we will inform the relevant authorities about the situation, and we will make a safer place, and they will be happy, and we are happy to have them here. Thank you. Okay, thank you. Right, thank you. Okay, that's fine, right? Okay, yeah. What about the first time when the master talked with the news? So what he said? Yeah, about the whole story. Okay. Whole story Whole from the story. first to the last. Okay. I gave you only a briefing. Okay. In the briefing, then means if they are having a problem in your country, so the briefing will sort out the problem. Simple, no, right? So you don't have any problem, and you will be. Okay. I'm Chamarasi Pereira. Currently, I'm Chamarasi Pereira. Currently, I'm attached to the attached as a visiting lecturer for Sri Lankan Airline Catering and Sri Lanka Army. I'm just a tutor, and that's it. From Anavadika. Okay. Right. Rồi. Did you list out the course of action? Yes. And, Ok, thì bây giờ cái vấn đề đó quý vị, hôm nay thì con xin chuyển dịch lại cái phần mà chia sẻ giữa các thầy với đài truyền hình đó nè, và cái anh này đại diện cho các thầy để mà chuyển dịch lại những cái thông dịch đó. Hello. Okay. Hello. Có thể dịch lại được không anh? Từ anh đang nghe thầy. Ok, thì bây giờ cái vấn đề đó là quý vị, hôm nay thì
con xin chuyển dịch lại cái phần mà chia sẻ giữa các thầy với đài truyền hình đó là và cái này đại diện cho các thầy mà Đây có anh Sam dịch đây rồi. hello Anh Sam thì sao dịch? hello Nó về dịch lại ở ngoài nhà xem sao? Anh Sam là người dịch đâu? Buổi này chuẩn bị đến chưa? Ok quý vị. Mọi sự khó khăn, mọi sự vướng mắc sẽ tháo gỡ từ đây. Đất nước Sri Lanka. Mong rằng các sư sẽ được bộ hành ở đây. Thưa quý vị, bây giờ trở lại vấn đề. Trước hết chúng ta phải nở một nụ cười vui vẻ đi ha, không dong tự tại đi thưa quý vị. Thì hôm nay quý vị cũng vừa biết là có ít nhất 4 cái đài truyền thông báo là của Sri Lanka đến đây để mà tìm hiểu thêm cái câu chuyện xảy ra như thế nào. Thì vừa rồi các thầy hai vị sư đó là những người đã hỗ trợ chúng ta trong thời gian qua khi mà chúng ta gặp những cái điều khó khăn đó là thì các thầy đó đã đến hỗ trợ và các thầy đó nói về những cái câu chuyện rất là dài, lý do tại sao thì cái đó mình không có nghe thầy nói, nhưng mà cái anh kia anh tóm gọn lại cho mình biết là thầy đã nói với tất cả đài truyền thông là đoàn bộ hành chúng ta những cái sự khó khăn, và sự khó khăn đó không phải xuất phát từ ở đất nước Sri Lanka này mà là có một sự tác động từ bên ngoài. Thì quý vị cũng đã biết, quý vị cũng đã nhận được cái lá thư của từ cảnh sát đã giao ra. Thì lá thư đó do là của Thích Nhật Từ, ok, của Thích Nhật Từ và nói rằng là tăng đoàn chúng ta là tăng đoàn đi không hợp lệ và không được công nhận ở tại Giáo hội Phật giáo Việt Nam. Thưa quý vị, thì những chuyện đó đã được sư Minh Tuệ đã lên truyền thông đã nói rất là rõ về vấn đề đó rồi. Thì những cái lời đó người ta tóm gọn lại và ngày hôm nay chúng ta hiểu đó là những cái sự vu khống mà thôi, không có sự thật đó như vậy. Thì như vậy thì cái vấn đề ở đất nước Sri Lanka này là như thế nào, và ngày hôm nay thì bây giờ ở đây người ta nói rằng là đất nước Sri Lanka có cái visa mà tourist là những người đi du lịch đó, thì họ sẽ không cho mình đi bộ với một đoàn người dài như vậy. Đó là cái điều họ nói đó nè. Còn nếu như chúng ta có một cái phương pháp khác để mà có thể là để cho hợp thức hóa trong cái vấn đề đi bộ này thì phải có một cái visa khác gọi là permit, là cái loại visa và gọi là không phải đi bộ hành mà đi như là tăng đoàn, đi tu học hay là đi để mà đại diện cho cái nhóm tôn giáo nào đó thì sẽ được không nào. Thì bây giờ ở chùa đó người ta sẽ hỗ trợ mình, sẽ liên lạc với cơ quan chính quyền chính phủ ở đây có thể là giải quyết cái vấn đề bằng cách là chuyển qua một cái loại visa khác đó như vậy. Thì hiện tại bây giờ thì trên bước đường là chúng ta phải đi di chuyển đến một nơi khác ở chơi nơi một cái ngôi chùa đó mà hai vị sư đã ủng hộ chúng ta trong thời gian qua đó như vậy. Thì bây giờ bước kế tiếp là đến đó sẽ thứ nhất là phải chuyển đổi cái giấy tờ đó là để cho nó hợp lệ, nó hợp thức. Còn nếu mà sư Minh Tuệ nói nếu đến đó không làm giấy tờ hợp thức được thì chúng ta có thể tiếp tục để đi đến một quốc gia khác. Đó là cái câu chuyện mà